මුලින්ම Google Chrome එකට යන්න ඕනි. ඔයාලා Google Chrome එකට ගිහිල්ලා පොඩි වෙබ්සයිට් එකකට යන්න ඕනි. ඒ වෙබ්සයිට් එක තමයි AppGyser කියලා කියන්නේ. ඔයාලා එහෙම සර්ච් කරන්න. සර්ච් කරනකොටම ඔයාලට පින්නුම් කරයි උඩින්ම වැටලා තියෙනවා AppGyser කියලා. ඊට පස්සේ මෙතන create apps කියලා දිනවා. ඔයාලා AppGyser කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මේකට log වෙන්න තියෙන්නේ. ඔයාලා මෙතන create app කියන එක ටච් කරන්න ඕනි. create app කියන එක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට කොටස් දෙකක් වටනවා. එකක් තමයි create to grow, create app to grow, අනිත් එක create app to earn. ඔයාලට මෙතනින් කැමති එකක් තෝරගන්න පුළුවන්. අනිත් පැත්තේ තියෙන games, websites, ඔයාලට අනිත් කොටසින් app හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු game එක හදන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා මේ පැත්ත එක ටච් කරන්න ඕනි. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ටිකක් පෙන්නනවා. මෙතනදී ඔයාලට පුළුවන් වෙබ්සයිට් ඇප් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම wallpaper ඇප් එකක්, TV ඇප් එකක්, ඊට පස්සේ ඒවට පහලින් පෙන්වුම් කරනවා ගේම්ස් ටිකක්. ඔයාලට එතනින් ගේම්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහේ ටිකක් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන් මෙතනින්. මම මේ ෆිෂින් කියන එක තෝරගන්නම්. ඔයාලට ඒකෙන් මාළු අල්ලන ගේමක් තමයි එතනින් හදන්න තියෙන්නේ. තව තියෙනවා බෝතල් පෙරලන ගේම් එකක්. ඔයාලට කැමති එකක් එතනින් තෝරගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා background කියලා. ඔයාලට ඒ background කියන එක ටච් කරලා ඔයාලට පුළුවන් background එකක් තෝරගන්න. නැත්නම් custom දාලා තමන්ටම කැමති background එකක් දාගන්න පුළුවන්. මෙතන player කියන එකේ මේ games player තියෙන්නේ. අපිට එතනට කැමති icon එකක් දාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයා කැමති ඔයා ඇඳපු එකක් වුණත් එතනට දාගන්න පුළුවන්. මේව වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම මේව වෙනස් කරන්න යන්නේ නැහැ. දැන් මෙතන මාළු ටිකක් ඉන්නේ. ඔයාලට පුළුවන් වෙන මොකක් හරි බෝලයක පින්තූරයක් හරි මෙතනට කස්ටම් කියන එක ටච් කරලා දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ඒ ටික වෙනස් කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන next කියලා තියෙනවා. ඔයාලා next කියන එක ටච් කරන්න ඕනි. ටච් කරාට පස්සේ app එකේ නම ඉල්ලනවා. ඊට පස්සේ අපි නමක් දෙන්න ඕනි. ඔයාලා මොකක් හරි නමක් දෙන්න. මම දෙන්නම් fish කියලා නම. fish කියලා නම දීලා ඔයාලා next කරන්න ඕනි. next කරාට පස්සේ app එකට icon එකක් තියෙනවා. ඔයාලටම හදාගත්තු icon එකක් තියෙනවා නම් ඔයාලා දාගන්න. මම මෙතන icon එක දෙන්න යන්නේ නැහැ. මොකද මම කලින් මේකෙන් apps හැදුවා, games හැදුවා. ඉතින් මට තව හදන්න game එකක් නැහැ. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වෙබ්සයිට් එකට ආවේ. ඔයාලා මෙතන default icon එක ඕන නම් ඔයාලට තෝරගන්න පුළුවන්. නැත්නම් මේ custom icon කියන එක ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම icon එකක් එතනට දාගන්න. ඊට පස්සේ ඒක next දුන්නාට පස්සේ මෙතන create කියලා දිනවා. create කියන එක ටච් කරාට පස්සේ ඔයාලට මෙතන log වෙන්න දිනවා. ඔයාලා මුලින්ම log වුණා නම් ප්‍රශ්නයක් නැහැ. හොඳයි එහෙනම් මම දැන් log වෙලා තින්නේ. ඊට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන දිනවා create කියන එක නැවත වතාවක් ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙතන මෙන්න මේ විදිහට කොටසක් වටනවා. ඔයාලා මෙතන මේ වැටෙනව ස්කිප් කරන්න. මෙතන දිනවා ඩවුන්ලෝඩ් icon එක. ඒක ටච් කරලා ඔයාලට පුළුවන් app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතන okay වැටෙනවා. next දුන්නාට පස්සේ app එක මෙන්න මේ විදිහට ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.